පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට හෙට ඉඳන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඔයාගේ ආදරයේ සෙනෙහස ඔයාගේ කකුල් දෙක ළඟට ගෙනල්ලා දෙනවා එක සත්තයි සහතිකයි. ගංගානන් නදියට මම ආපු නිසා වැඩ කටයුතු කරගත්ත කිහිප දෙනෙක් මට ගරු බුහුමන් දක්වන්න ඇවිල්ලා තියෙනවා. ඒ දේවල් මම රටකින් රටකට ඇවිල්ලා ඉන්නේ මගේ ඇඟේ අමාරුවකට, බඩේ අමාරුවකට, වෙන කොහේවත් අමාරුවකට නෙමෙයි. දෙන්නගේ නාමයයි රූපයයි දෙන්න කිරියෙන් පැණියෙන් ඉන්නේ වශීගුරුකම් මට කරලා දෙන්න පුළුවන්. අද අපි ඉන්නේ ගංගා නදී නිම්නයේ තුල්සි ගාට් ඉදිරිපිට. තුල්සි ගාට් කියන්නේ ඊටාම හාස්කම් සහිත බල සම්පන්න දේවස්ථානයක්. තමන්ගේ ආදරයේ සෙනෙහස නොලැබුණා නම්, පිරිමි කෙනාට හරි, ගැහැණු කෙනාට හරි වෙන කෙනෙක් ලං වුණා නම් හෙට ඉඳලා මේ වශීගුරුකමක් නම් පැය 12න් මට ප්‍රතිඵලය අරන් දෙන්න පුළුවන්. වශීගුරුකම් වලට මේ ලංකාවේ කවුරුවා ඉදිරිපත් කරපු නැති දෙයක් තමයි මම මේ පෙන්වන්නේ. මේක ඇවිල්ලා මේ ගංගානන් නදියේ රැයවල් 3ක් මේ නදියේ පත්ලේ ජීවම් කරලා තියෙන දෙයක් තමයි මගේ මේ අතේ තියෙන්නේ. ඒක නිසා හෙට ඉඳලා ලංකාවේ වශීගුරුකම් හරියන්නේ නැති කට්ටියගේ වශීගුරුකම 100%ක් සාර්ථක වෙනවා ශාන් මහත්තයෝ. ඒ තරම් මේක ජීවම් කරලා තියෙන මගෙත් උගුර ලේ රහයනකන් ජීවම් කරපු දෙයක් මේ තියෙන්නේ. මේ ගංගානන් නදිය කියන්නේ මේ ඉන්දියාවේ ඉන්න කෝටි ගාණක් ජනතාවගේ ජීවනාලිය. මේ ගංගානන් නදියේ මේ ජීවම් කරලා තියෙන දේ මේ දෙයින් මේකේ ඒ තරම් ප්‍රබලත්වයක් තියෙනවා. මේ ගංගානන් නදිය හිස් වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. ඒ වගේම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ මේ ජීවම් කරපු දේ මට විශ්වාසයි 100ට කෝටියක්. මට මෙතන නුපුරුදු දෙයක් නෙවෙයි, මට පුරුදු තැනක්. ඒක නිසා මම මේ වගේ තැන් වලට එන්නේ, මේ වගේ වැඩ කටයුතු කරන්නේ විශේෂයෙන්ම මේ දේ හැදුවේ මට ලංකාවේ ඉඳගෙනම වශීගුරුකම් කරන්න පුළුවන් මේකෙන්. ඒක නිසා තමයි මේකට ජීවයක් දීලා මේ දේ අද රැය 5 වෙනකොට අවසන් වෙලා හෙට ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ දේන් වශීගුරුකම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ දෙක ඇරලා ශාන් මහත්තයෝ ඒ දේ ඇතුළත් කරලා දෙන්නගේ නාමයේ රූපය අරගෙන රිදියෙන් රූප දෙක හදලා වැඩ කටයුත්ත කරයි කියන්නේ ශාන් මහත්තයෝ. පැය 12න් මේ දේ මේකේ ප්‍රතිඵලය ලැබෙනවා කියන මට විශ්වාසයි. මොකද ඔයාගේ ආදරේ වෙනස් වෙලා තියෙනවා නම්, වෙනස් වෙනවා කියලා වාට දැනෙනවා නම් මේ වෙද්දි වාට පුළුවන් පුෂ්පකුමාර ගුරුතුමාට කතා කරන අද නම් ඉන්දියාවේ හෙට ලංකාවට එනවා. මගේ ළඟට ඇවිල්ලා තියෙනවද? මගේ ළඟට ඇවිත් බලන්න. මම කියන්නේ මම මිනිස්සෙක්ගේ දුක විකුණගෙන කන කෙනෙක් නෙමෙයි. ඒක නිසා තමයි රටකින් රටකට ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා ගුරුකම් වැඩ කටයුතු කරගන්න මට පිනක් තියෙන්නේ. විදේශගත කට්ටියගේ රැකියා ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ගෙවල් වල ඉඩකඩම් වල ප්‍රශ්න තියෙනවා. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. තමන්ගේ දරුවෝ සමහරක් විට පිරිමි දරුවෝ හෝ ගෑනු දරුවෝ හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්න පුළුවන්. ඒ දේවල් හරියට කරලා දෙන්න පුළුවන් ශාන් මහත්තයෝ. ඒ වගේම තමයි මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ වැඩ කටයුත්ත මොකද්ද කරන්න තියෙන්නේ? ඒක මගේ වැඩක්සේ සලකලා මං අනිවාර්යයෙන් මිනිස්සයාට කරලා දෙන. ඒක තමයි මගේ තීරණේ, මගේ හදවත, මගේ සතුට. මම මිනිස්සෙක්ගේ වැඩ කටයුත්තක් බාරගත්තොත් ඒක හෝරා ගානක් කියනවා, විනාඩි ගානක් කියනවා. එතනින් යා තප්පරයක්වත් ගන්නෑ. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ පැත්තේ ඕනිම වැඩ කටයුත්තක් මං